සුබ දවසක් වේවා. 2025 මාර්තු මාස 29. මම චාමලි මදනායක ස්වීඩන් ස්ටොක්හෝම් ඉඳලා කතා කරන්නේ. පහුගිය දවස්වල අපි නාඩගම් ගොඩක් දැක්කා. ලංකාවේ පොලිස්පතිගේ නාඩගම්. කොකාට වාරයක් ආවනම් තිත්‍යයට දෙවාරයයිලු. එහෙම කියන්නේ මම නෙවෙයි. පහුගිය දවසක පාත දුම්බරට ගිය ශ්‍රී ලංකා රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කොකාට වාරයක් එනවනම් තිත්‍යයට දෙවාරයක් එනවා. ඒක දේශබන්දු තෙන්නකොන්ටත් මතක් කරලා දෙන්න තමයි මම අද වීඩියෝ එක කරන්නේ. දේශබන්දු තෙන්නකොන් අපි මේ දේශ කියන කැලල කපලා දාන්න ඕනේ. අපි කියන්නේ බන්දු තෙන්නකොන් කියලා. එහෙම නැත්තම් තව එකට ආදේශ කරන්න පුළුවන් තව වචන ගොඩාක් තියෙනවා. අදාළම නැහැ. තෙන්නකෝන් පොලිස්පති තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව පඩත්තල පොලිසියක් කරපු පොලිස් නිලධාරියා. මම මීට ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ දේශබන්දු තෙන්නකෝන් සමුදිතත් එක්ක කරපු සාකච්ඡාවට පස්සේ මට හිතුණා වචන ස්වල්පයක් මගේ YouTube නාලිකාවට කැමරා කරලා තියන්න ඕනේ කියලා. මම එදා මතක් කරලා දුන්නා දේශබන්දු තෙන්නකොන් ඔය යන ගමන ගියොත් වෙන්නේ වාස් ගුණවර්ධන ගිය ගමනම තමයි කියලා. අද අවුරුදු 4කට විතර පස්සේ අදේ දේ සිද්ධ වෙලා තියෙනවා. දන්නවද අද මේ 2025 මාර්තු මාසේ 29 වෙනිදා සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් ගෙවනවා. ඒ හින්දා දේශබන්දු තෙන්නකොන්ට එයාට ලබන මේ ඒ රාෂ්ට්‍රකය එයාට අලුතෙන් ලබන ඒ රාෂ්ට්‍රකය එයාට හිරගෙදර තපින්න සිද්ධ වෙනවාමයි. එහෙම නැත්තම් එයාගේ හොරොස්කෝප් එකේ එයාගේ හඳානේ තියෙන විදියට එයාව හාමුදුරු කෙනෙක් කරන්නේ කියන මහාන කරන්නේ කවදාරි දවසක රටේ නායකයෙක් එයාගේ අතින් මැරෙයි කියන බයට අම්මලා තාත්තලා ගිහලා මෙන්න මේ මිනිස්සු මහාන කරනවා. ඒ මහාන කරපු මිනිස්සයා තමයි මේ 98 ඇවිල්ලා පොලිසියට බැඳෙන්නේ. එතකොට මම නොයෙක් තැන්වල මම Facebook එකේ මගේ ලියලා තියෙනවා පන්සලේ හාමුදුරු කෙනෙක් බුදුදහමට පස්ස වෙන්නලා පොලිසියට ගිහිල්ලා යුනිෆෝම් එකක් ඇඳගත්තට ශ්‍රී ලංකා පොලිසිය පන්සලක් වෙන්නේ නැහැ කියලා. ඔව් ඒක එහෙම තමයි. බුදුදහමට පස්ස පැනලා ගිය මිනිහෙක් කවදාවත් නීතියට ගරු කරන්නේ නැහැ. ඒක පෞගිය දවස්වල අපි හොඳටම දැක්කා. දවස් 20ක් අතුරුදහන් වෙලා හිටියා. ඔව් එයාට අමතකයිලු ගොඩක් දේවල්. සත්තයි. එයාට අමතක වෙන්න ඕනේ. මොකද එයාට තියෙන ලයිට් ඔටිසම් ස්වභාවයක්. ඒතකොට එයාට කරන කියන දේවල් එයාට මතක නැහැ. ඒක තේරෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ නැහැ. ඒ රෝග ස්වභාවයේ හැටි වෙන්න ඕනේ. හරි. බන්දු තෙන්නකෝන් පොලිස්පති බන්දු තෙන්නකෝන් පෞගිය කාලේම මං වගේ අම්මලා දහස් ගානකට කඳුළු දීපු පඩත්තල පොලිස්කාරයෙක්. මං වගේ අම්මලා පොළවේ හැපි අඬපු ඒ අම්මලාට දුක ගෙනාපු පඩත්තල පොලිස්කාරයෙක්. සභා ධර්මය ඒවට දඬුවම් දෙනවාමයි. කිසිම මිනිහෙකුට මේ මුහිතලයේ කිසිම දවසක බරදක් කරලා මේ සභා ධර්මයෙන් හැංගිලා ඉන්න බෑ. සත්‍ය කවදාරි එළියට එනවා. මට අදාළ නැහැ පාතාලෙන් සල්ලි ගන්නවද? පාතාලේ කට්ටිය ඝාතනය කරනවද? නැත්තම් පාතාලේ කට්ටිය අතර ප්‍රශ්න ඇති කරන්න සල්ලි ගන්නවද? මේ මොනවත් මට අදාළ නැහැ. මට අදාළ වෙන්නේ කොළඹ මේ දකුණේ සහ බස්නාහිර තියෙන මේ භීෂණය මධ්‍යම කඳුකරයට ගෙනාවේ ඇයි කියන එක ප්‍රශ්නයක්
හැටන් පොලිස් අධිකාරී බල ප්‍රදේශයට මේ ගෙනාපු මේ මිනිස් ඝාතන මේ හිරිහැරකම් ඇයි මේ මිනිස්සයා ගෙනාවේ? මොකටද ගෙනාවේ කියන එක මට ප්‍රශ්නයක්. මම මේ කතා කරන්නේ 2014 ඉඳලා චාමලි මදනායක වෙච්ච මට මුණ අසාධාරණ මගේ දරුවට වෙච්ච අසාධාරණ මගේ වත්තේ වැඩ කරපු මිනිසුන්ට වෙච්ච අසාධාරණ ඒ වත්තේ මිනිස්සුන්ගේ දෙමව්පියෝ අද වෙනකන් අඬනවා තමන්ගේ දරුවන් ඝාතනයට ලක් වෙලා අද වෙනකන් මිනිමරුව හොයාගන්න බෑ මොකද මේ ඔක්කොම ලිපිගනු වෙනස් කරලා එක්කෝ විනාශ කරලා වෛද්‍ය වාර්තා වෙනස් කරලා මේ උඩු යටිකුරු කරලා මොකද්ද මේ පොලිසිය මේ රටේ සාමය ආරක්ෂා කරන පොලිස් දෙපාර්තමේන්තුව මොනවාද මේ පෞද්ගලික කාලේ කරේ යුක්තියේ සාධාරණයක් යුක්තියේ මෙහෙයුම කියලා එකක් කරා මට කියන්න පුළුවන්ද යුක්තියේ මෙහෙයුමෙන් බන්දු තෙන්නකොන් කොච්චරක් කුඩු වෙල්ලුවද කියලා පට්ටබල් වරුවන්නේ කරේ මෙයා මොනවද කරේ පාතාලේ මද්ද්‍රව්‍ය ඒගොල්ලන්ට ඕනේ නැති කට්ටිය විනාශ කරලා අයින් කරපු එක විතරයි කරේ. නැතුව රටේ සාමයටවත් රටේ ජාතික ආරක්ෂාවටවත් මේ මිනිස්සු වැඩ කරපු මිනිස්සු නෙමෙයි. මං 2014 ඉඳලා මං හිතන්නේ මගේ Facebook ගිනුම කියවපු මං ගැන දන්න කට්ටිය දන්නවා. 2014 ඉඳලා මම අම්මා කෙනෙක් විදියට මම කාන්තාවක් ගැහණියක් විදියට විඳපු දුක අන්තයි අප්‍රමාණයි. ඒ ගැන මට කතා කරන්න වචන නැහැ. මම ජීවිතේ ඉවසීම බොහොම හොඳට ප්‍රගුණ කරපු එක්කෙනෙක්. මම මේ හැම දෙයක්ම බොහොම ඉවසීමෙන් බලාගෙන හිටියා. මගේ ඇස් දෙක අන්ධ කරා. ඒත් මම බලාගෙන හිටියා. මම ශ්‍රීපාද අඩවියේ ශ්‍රීපාද බුදුන් වැඩවි අඩවිය ඉපදිච්ච දකුණේ ලේ තියෙන ගෑණියෙක්. ඒ හින්දා මම දේශබන්දු මං උඹට නම් බය වෙන්නේ නැහැ. ඒ තරම් පහත් පඩත්තල ජාතියේ පොලිස් නිලධාරියෙක් වෙච්ච තමුන්ට පාත දුම්බර සිරමැදුර සිව්මැලි වැඩිය. බලමු. මට දැන් අදාළ වෙන්නේ අපි දේශබන්දුගේ කතාව මාලිමාඩ වර්තමාන රජය යමේ යන විදියට නීති හරියට ක්‍රියාත්මක කරනවා නම් ඔව් මේ මිනිස්සු ඉන්න ඕනේ හිරගෙදර තමයි. හැබැයි මිනිස්සු විතරක්ද ඉන්න ඕනේ. මේ මිනිස්සු විතරක් දත්තඩංගුඩ ගන්න ඕනේ. W15 එකට ගහවා කියලා නෑ. තව තියෙනවා. ඒවා වලත් යථාර්ථය ඒ මිය ගියුන්ට යුක්තිය සාධාරණය සහ මානසික අයිතිය මාලිමාව ලබා දෙයි කියලා විශ්වාස කරනවා. මම මෙතන ඉඳලා කතා කරන්න යන්නේ 2014 හැටන් පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ ගිනිගත් වෙන පොලිස් බල ප්‍රදේශය තුල මගේ ගොවිපලේදී මට සිද්ධ වෙච්ච සහ ගිනිගත් වෙන පොලිසියේ මට වෙච්ච හිරිහැර සහ ඒවා යට ගැහුවේ කොහොමද? ඒවා යට ගන්න දේශබන්දු තෙන්නකෝන් වගේ පඩත්තල පොලිස්කාරයෝ කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා ඔවුන්ට සහයෝගය දීපු ඒ තවත් පඩත්තල සක්කිලි පොලිස් නිලධාරීන් කවුද කියලා හඳුන්වලා දෙන්න. හොඳයි. 2014 ජූලි මාසයේ 7 වෙනිදා හැටන් මහේස්ත්‍රාත් උසාවියට නඩු දෙකක් බී කණු වාර්තා කරනවා. එකක් B613 ඇල ඉරක් 14. අනිත් නඩුව තමයි B615 ඇල ඉරක් 2014. B613 ඇල ඉරක් 2014 මගේ පුතාට ගංජා පැල දෙකක් දාලා අත්අඩංගුවට ගන්නවා මගේ පුතා ගංජා වගා කරා කියලා. මේ නඩුව ඇදගෙන යනවා. මම පොලිසියේ ගිනිගත් වෙන පොලිසියේ එවකට හිටපු පොලිස් ස්ථානාධිපති එච්.ඒ. ප්‍රේමලාල් එහෙම නැත්නම් අජිත් හෙටිආරච්චි. අජිත් ප්‍රේමලාල් හෙටිආරච්චි සම්පූර්ණ නම.
මගේ පුතාට බල කරා වරද පිළිගන්න කියලා. මගේ පුතාගේ බාප්පත් පොලිසියේ එයත් IP මහත්තයෙක්. එයා ගැන දන්නවා ගොඩක් කට්ටිය නීති සාධාරණ වැඩ කරන මේ මහත්මෙක්. ඒ වගේම මගේ පුතාගේ පියා වන සංරක්ෂණ නිලධාරියෙක්. මගේ දරුවට මම රටේ නීතියට ජීවත් වෙන්න මං කියලා දීපු අම්මා කෙනෙක්. මගේ දරුව වැරදි කරන්නේ නැහැ. මගේ පුතාට බල කරා වරද පිළිගන්න කියලා. මගේ පුතා වරද පිළිගත්තේ නැහැ. නඩු ඉස්සරහට ගියා. B613 ඇලෙරක් 14 නඩුව ඊට පසු කාලෙක 2017 දී මගේ දරුවා නිදොස් කරලා නිදහස් වුණා. ඇයි? ගිනිගත් වෙන පොලිසියට බැරි වුණා මේ ගංජා පැල දෙක හිටවපු ඉඩමේ නෛතික අයිති ඔප්පු කරන්න. හරිද? එතකොට මේ සමගම තව නඩුවක්. අපි ඒ නඩුව ගැන කතා කරන්නේ B615. මේ නඩුව මගේ ඉඩමට එනවා මොහමඩ් ජමීල් මොහමඩ් රියාද් කියලා තෞහිද් ජමාත් සංවිධානයට සම්බන්ධයි කියන ව්‍යාපාරිකයෙක් පානදුර ප්‍රදේශයේ. එන්නේ මැණික් ගල් ගන්න. ආවට පස්සේ මගින් ඉඩමෙන් කොටසක් ඉල්ලනවා මේ ඉඩමෙන් මැණික් ගල් ගරන්න. මම මේකට විරුද්ධ වෙනවා. මොකද ඒ වෙනකොට ගිනිගත් වෙන පොලිසියේ පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ම ඇවිල්ලා මගෙන් ඉල්ලීමක් කරනවා මේ පොලිස් ස්ථානාධිපති ඉල්ලුවලු මේ සහයෝගයෙන් මැණික් ගල් කරන්න කියලා. ඒ කියන්නේ මේ හවුලේ මැණික් ගල් ගන්න. මං ජීවිතේ හවුලේ ව්‍යාපාර කරන්නේ නැහැ. පොලිස් කාර්යයක් එක්ක හවුලේ ව්‍යාපාර කරන්නෙත් නැහැ. හාමුදුරුවෝ එක්ක මං හවුලේ ව්‍යාපාර කරන්නෙත් නැහැ. ඒ මගේ ප්‍රතිපත්තිය. එතකොට මේ ප්‍රශ්නේ මේ ඉඩම සම්බන්ධ ප්‍රශ්නය මේ මොහමඩ් ජමීල් එහෙම නැත්නම් ජේ කියන පුද්ගලයා ගොඩාක් දුරකට යනකම් අරගෙන යනවා. මේක පොලිසියට වෙනකම් යනවා. එතකොට මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පැමිණිලි යන අතර වාරයේදී WhatsApp සමූහයකට මාව මගේ ටෙලිෆෝන් නම්බර් එක WhatsApp හරහා සම්බන්ධ කරගන්නවා. එහි සමූහයකට. ඒ සමූහය තුළදී එවන විට ලංකා පුරා අන්තවාදී මුස්ලිම් කඩවල් ගිනි තියනවා සහ පානදුර ඒ ප්‍රදේශවල යම් යම් ක්‍රියාකාරී සිද්ධ වෙමින් තිබුණු කාලයක්. ඒ වෙනකොට මේ සමූහයට දානවා සමහරක් දේවල් ගෝඨාභය රාජපක්ෂව ඝාතනය කරන්න ඕනේ, කීතු කරලා මරන්න ඕනේ. ඒකම බෞද්ධ හිමිවරුන්ව ඝාතනය කරන්න ඕනේ, බුදුදහම අතුගාලා දාන්න ඕනේ, ඥානසාරව මරන්න ඕනේ කියලා දානවා. හරි. මේ සමූහයේ හිටියා තවත් හාමුදුරුවරු යයි කියා ගන්න පිරිසක්. මට දැන් හිතා ගන්න බෑ ඔවුන් හාමුදුරුවරුද ඔවුන් බෞද්ධ භික්ෂුන්ද කියලා. නමුත් මම සිංහල බෞද්ධ. මට මේක බලාගෙන ඉන්න බැරි වුණා. මම මේ පුද්ගලයාත් එක්ක රණ්ඩු කරන්න ගියේ මම මේ සිද්ධිය සම්බන්ධයෙන් මම එවකට යුද හමුදාවේ නිලධාරීන් කීප දෙනෙකුටම මම පෙන්නුවා. මේට ළඟම තියෙන පොලිසියට ගිහලා පැමිණිල්ලක් දාන්න චාමලි මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පසු කාලීනව කියලා කිව්වහම මම කරේ මෙන්න මේ සිද්ධිය ඇවිල්ලා පොලිසිය පැමිණිල්ලක් දානවා ගමේ පොලිසියට. ඒකම ජූනි මාසේ 21 හෝ 22 සෙනසුරාදාක මට උදේ පාන්දර උදේ 6ට විතර කෝල් එකක් එනවා. මාව මරනවා කියලා තර්ජනය කරනවා. අර මොහමඩ් ජමීල් කියන එක්කෙනාගේ පුත්‍රයා මොහමඩ් කියලා පුත්‍රයෙක්. එතකොට ඒ වෙනකොට මේ මගේ ඉඩමේ මැණික් ගල් ගන්න මොහමඩ් ජමීල් මොහමඩ් රිල්වාන් ඔය වගේ කීප දෙනෙක්ම ඔය පාස්කු පාරේ සම්බන්ධව නම කියවන එක්කෙනෙකුත් ඇවිල්ලා කීප සැරයක්ම ඇවිල්ලා ගිහින් තියෙනවා. ඒ මාමායයි කියනවා. එතකොට මේ සිද්ධිය සම්බන්ධයෙන්ුත් ප්‍රශ්නයක් තිබ්බා.
නමුත් මම හිතුවේ නෑ මේක මේ තරම් දුරකට ඇදිලා යන ප්‍රශ්නයක් කියලා. මම මේක සමතයකට පත් කරගන්න පුළුවන් තරම් හෙව්වා බෑ. මටත් බය හිතුණා. මොකද මෙතන නමක් කියවෙනවා රටේ ආරක්ෂක ලේකම්තුමාගේ. එතකොට බෞද්ධ හිමිවරුන්ගේ නම් කියවෙනවා. මේක පස්සකට පසු කාලිනව මට ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. ඒ හින්දායි මම යන්නේ මේ පොලිසියට. හරි. දැන් පොලිසිය පැමිණිලි කරා. දෙවනි දුරකථන ඇමතුම ආපු වෙලාවෙත් මම පොලිසියට යද්දී පොලිසියේ හිටිය පොලිස් අධිකාරීතුමා සමන් රත්නායක මහතා මේ පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරා. මේ වගේ සිද්ධියක් මට උදේ පාන්දරම සිද්ධ වුණා මිස්ටර් රත්නායක. ඉතින් එතුමා එවලේ ඇවිල්ලා හිටියෙත් ඒජ් ඔෆිස් එකේ තිබිච්ච සාකච්ඡාවකට ආරක්ෂාව සම්බන්ධයෙන්. එතුමා කිව්වා හැම මේ පැමිණිලි මේ පොලිසිය ගිනිගත්තන පොලිසිය පැමිණිලි කරන්න කියලා. ඉතින් මම දැන් මේ පැමිණිලි කරා. ඒතකොට පැමිණිලි දෙකක් මම කරලා තියෙනවා මේ තාත්තයි පුතයි ගැන. ඊට පසුව ඒ ජූනි මාසේ සිද්ධ වෙච්ච දේ. ඊටත් සතියක කාලයකට විතර පසුව මේකට පැමිණිලි විභාග කරන්න කියලා මට එන්න කියනවා. ඒ ඇවිල්ලා ජූලි මාසේ 6 වෙනිදා ඉරිදා දවසක් උදේ මම පොලිසියට යනවා. මම උදේ 9 ඉඳලා පොලිසියේ ඉන්නවා. පැමිණිලි කරපු පාටක් කරන පාටක් තිබ්බේ නැහැ. මාව හවස එකමාර විතර වෙනකම් මාව රස්තියාදු කරලා මාව කොහොම හරි මේක ඇතුළෙම තියාගත්තා. පොලිසිය ඇතුළේ. මට හිතෙනවා මම යම්කිසි විදියක මේ පොලිසියේ අත්අඩංගුවක හිටියා වගේ මට හිතෙන්නේ එහෙමයි. ඒගොල්ලන් පැමිණිලි විභාග කරේ නැහැ. මේ විභාග ක්ලියර් එක්කෙනා ඇවිල්ලා නැහැ කියනවා. පෑන් නැහැ කියනවා. ওই විදිහට මිස් පොඩ්ඩක් ඉන්න අපි මේ වැඩක ඉන්නේ ඒක උනට ගමම්ම වාගේ පැමිණිලි විභාග කරන්නම් කියනවා. ඒ පුද්ගලයා ආවේ නැහැ කියනවා. සැම්සන් ආවේ නැහැ කියනවා. ওই වගේ කතා ගොඩක් ගිහිල්ලා එකපාරටම මගේ පුතා කෝල් කරලා තියෙනවා. බලනකොට මොකද වෙලා තියෙන්නේ මාව පොලිසියට ගෙනල්ලා මාව පොලිසිය ඇතුලේ තියාගෙන මගේ ගොවිපලේ හිටපු තව සේවකයෙක් හිටියා මගේ පුතාව අත්අඩංගුවට ගත්ත ගංජා පැල දෙකක් මගේ පුතා වගා කරා කියලා. එතකොට මගේ පුතා පිටරට ස්වීඩනයේ ඉඳලා නිවාඩුවකට ඇවිල්ලා ලංකාවට. එයා බොහොම ආසාවෙන් ඒ වත්තේ මගේ සේවකයෙක් එක්ක මේ ඉඩමේ පතල් ටික බලාගෙන ඒ එක්කම වගාව බලාගෙන එයා බොහොම කෙලි දොලෙන් මේ දරුවෝ හිටියේ මගේ මේ ෆාම් එකේ ගොවිපලේ. මේ දරුවෝ අත්අඩංගුවට ගත්තා. මට හිතා ගන්න බැරි වුණා. මම ඒ සම්බන්ධයෙන් මට ඇත්තට මම අම්මා කෙනෙක් විදිහට මට පුදුම විදිහේ කලබලයකටපත් වුණා. මගේ දරුවට ගංජා වගා කරන්න මට ගංජා වගා කරන්න තරම් අවශ්‍යතාවයක් නැහැ. මම ඒ වෙනකොට මම ව්‍යාපාරික කටයුතු වල මම නියැලීලා හිටියේ. මගේ අතේ හොඳටම සල්ලිත් තිබ්බා. ගංජා බල දෙකක් වගා කරලා බොන්න ඕනනම් තනවල් වල ගිහලා ගංජා කිලෝ එකක් විතර ගන්න පුළුවන් තත්ත්වයක් මට තිබ්බා. මට හෝ මගේ පුතාට. නමුත් ගිනිගත් එන පොලිසියේ හිටපු ස්ථානාධිපති විසින් මේ කරපු කැත වැඩේ. මම කවදාවත් අමතක කරන්නේ නැහැ. මම මැරෙනකම් අමතක කරන්නේ නැහැ පේවලා. ඒකම මේ සිද්ධිය මගේ පුතා වර්ගෙන යනවා පොලිසියට. රාය වෙනකම් මගේ පුතාට තර්ජනය කරනවා මේ නඩුව ඔයා මේ ගස් දෙක ඔයා වගා කරා කියලා පිළිගන්න කියලා. මගේ පුතාගේ බාප්පා ඇවිල්ලා අහනවා පුතා ඔයා වගා කරාද කියලා. මගේ පුතා කියනවා බාප්පා නෑ මම වගා කරේ නෑ. එහෙනම් ඔයා උසාවියේදී ඔය ඇත්ත කියන්න පුතා. ඔයා කර දෙයක් ඔයා කරා නම් කියන්න. ඔයා කරේ නැත්තම් ඔයා නෑ කියලා කියන්න කියලා. ඊට පස්සේ ප්‍රේමලාල් මගේ පුතාගේ බාප්පට රතුෙන් එයා පැමිණිල්ලක් කරන්න යනවා රාජකාරියට බාධා කරා කියලා. මොකද මගේ පුතාගේ බාප්පා කතා කරන්න ගියාම ප්‍රේමලාල් රාජකාරියට බාධා කරා කියලා මෙයාට පැමිණිල්ලක් ලියන්න යනවා කියලා තේරුණා කියලා කිව්වා මට. ඊට පස්සේ එතනින් ඒකම ඒ සිද්ධිය උසාවියට අරගෙන ගියා ඊට පසුදා. ඒ කියන්නේ ජූලි මාසේ 7. ඒ එකම
උසාවියේදී කරුණු වාර්තා කරනවා මගේ පුතාගේ නඩුව මං උසාවියේ හැටන් මහේස්ත්‍රාත් උසාවියේ තවමත් කටයුතු කරන නීතිඥ රාමමූර්ති මහතා මගේ පුතාගේ නඩුවට පෙනී හිටිනවා. බී කරුණු වාර්තා කරලා මගේ පුතාගේ පාස්පෝර්ට් එකද හැම විස්තරයක්ම මගේ පුතා ලබා දෙනවා. මගේ පුතාට අප ලැබෙනවා. එතකොට මේ පොලිස් ස්ථානාධිපති ඇතුළු මේ කෝට් සාජන් සරත් කියනවා තව 8ක් තියෙනවා ස්වාමිනී. ඒ හින්දා මේ තරුණයාට දෙන්න එපා, අප ලබා දෙන්න එපා කියලා තර්ක කරනවා. නමුත් අප ලැබෙනවා. ඒකම මම එතනින් එන්න යනකොටම තව නඩුවක් කතා කරනවා. AB615. ඒ ඇවිල්ලා ආරක්ෂක ලේකම්තුමාට බුදුබල සේන ඥානසාර හාමුදුරුවන්ට බෞද්ධ හිමිවරුන්ට මරණීය තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි කරපු එක. එතකොට මට මගේ තව පැමිණිල්ලක් තියෙනවා මට මරණීය තර්ජනය කරපු. එතකොට ඒ පැමිණිල්ල බී කරුණු වාර්තා කරේ නැහැ. මෙන්න මේ දෙවෙනි නඩුව B615 නඩුව කතා කරද්දී මගේ පුතා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ රාමමූර්ති මහතා ඉක්මනින්ම විනිසුරුතුමා ළඟට ගිහිල්ලා මේ නඩුව මොකක්ද සම්බන්ධද කියලා මටත් මාවත් ගෙනලා මේ නඩුව මොකක්ද සම්බන්ධද කියලා ප්‍රශ්න කරලා මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් ගියා. මම මේ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර ටික කිව්වා. පොලිසියේ එක හෙලාම මගේ දුරකථනය පරීක්ෂණ කිරීම සඳහා ඉල්ලනවා. එතකොට මම දැන් කියන්න ඕනේ මේ පැමිණිල්ල මං කරපු දවසෙත් ප්‍රේම්ලාල් OIC ගිනිගත්තේ හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රේමලාල් මේ ෆෝන් දුරකථන ඉල්ලලා මගෙත් එක්ක ලොකු රණ්ඩුවක් යනවා. මේ දුරකථනය ලබා දෙන්න කියලා. මං කිව්වා එක්ක උසාවියෙන් නියෝගයක් අරගෙන එන්න. එහෙම නැත්නම් ආරක්ෂක ලේකම්තුමාගෙන් අවසරය අරගෙන එන්න කියලා. ඒ එන්නේ සිද්ධිය උඩ තමයි මේක කරුණු වාර්තා කරන්නේ මහේස්ත්‍රාත් උසාවියට. ඒකම පොලිසියෙන් ඉල්ලීමක් කරනවා මේ කාන්තාව මෙතන ඉන්නවා. මේ අදාළ පරීක්ෂණ කිරීම සඳහා මේ දුරකථනය ලබා දෙන්න කියලා. මෙම සිද්ධියට එම නීතිඥවරයා තරයේ විරුද්ධ වෙනවා. මේ ෆෝන් එක දෙන්න එපා. මේක ටිකක් ප්‍රශ්නගත මේ සිදුවීමක්. ඒ හින්දා මේ ගැන පසුවට කතා කර මේ තීරණයක් ගන්න විනිසුරුතුමනි මේ දුරකථනය මේ පොලිසියට ලබා දෙන්න එපා කියලා. එතකොට මේකට තව මේ නඩුව කල් යනවා. දුරකථනය පරිස්සම් කරගන්න කියනවා. මම දැන් බලනවා මට මරණීය තර්ජනය කරලා දාපු පැමිණිල්ලට මොකද වුනේ කියලා. දැන් මේ පැමිණිල්ලක් නැහැ. එතකොට දැන් මේගොල්ලන්ට ඕනේ මේ නඩුවට අදාළ දුරකථනය මගෙන් ලබා ගැනීම. ඒක පොලිසියට කරගන්න බැරි වුණා. මම දරුවව අප ලබා දීලා මට මගේ දරුවට අප ලැබෙනවා. මම දරුවව එක් කරගෙන මම එනවා පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කරන්න. මෙන්න මේ සිදුවීම් දෙක පසු කාලීනව මට විශාල කරදර තොගයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේ අතරතුරදී මේ දුරකථනය සම්බන්ධ සිද්ධියත් එක්කම හැඩන් පොලිස් අධිකාරී කාර්යාලයට 2014 ඔක්තෝබර් මාසයේ හදිසියෙම ස්ථාන මාරුවක් ලැබ එනවා. අන්න පුද්ගලයා අපි කතා කරන්න යන්නේ මෙන්න මේ පුද්ගලයා ගැන. මතකද ඔයගලන්ට අරගලය වෙලාවේදී බන්දු තෙන්නකෝන් පොලිස්පති නෙවෙයි එතකොට නේද? එතකොට ඇවිල්ලා බස්නාහිර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. බන්දු තෙන්නකෝන් එක්ක අරලියගහ මන්දිරෙන් එනකොට අරලියගහ මන්දිරයෙන් එළියට එනකොට අරගලය කොල්ල වට කරලා ගහනවනේ හෙල්මට් එකකින්. අර තට්ටේකට ලොකු කට් එකක් තියාගෙන අන්න පොර DDR දසනායක
එතකොට අරගලයට hina වෙවි කොල්ලන්ට ගහපු අන්න ඒ පුද්ගලයාගේ නම තමයි ඩීඩිආර් දසනායක. එතකොට ඩීඩිආර් දසනායක හැටන් පොලිස් අධිකාරී සහකාර පොලිස් අධිකාරීවරයා විදියට ස්ථාන මාරුවක් ලැබ ඇවිත් ගිනිගත් එන පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරීවරයා ලෙසට වැඩ බාර ගන්නවා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ සාමාන්‍ය ස්ථාන මාරුවක්ද? නෑ. මේක ඇතුලේ මොකක් හරි වෙන එකක් තියෙනවා. එතකොට මේ තෞහිද් ජමාත් මේ ලේකම්වරයා කියන්නේ කවුද? මේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක්. සමහර විට පාතාලේ කුඩු සම්බන්ධයෙන් යම්කිසි කර්තව්‍යයක් කරන පුද්ගලයෙක් විය හැකි. එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරයේ අන්තවාදී පාස්කු ප්‍රහාරයේ අර මොලකරුවෙක් හොයාගන්න බැරි කතාවේ තවත් පැතිකඩක් විය හැකි. එතම් පටන් සහකාර පොලිස් අධිකාරී ඩීඩීආර් රංජිත් දසනායක හැටන් පොලිස් අධිකාරී කාර්යාලයේ පුදුම විදියේ බලයක් පතුරනවා. මට එක තැනකදී මතකයි පොලිස් අධිකාරී සමන් රත්නායක මහතා අසනීප වෙලා නාරයන්පිට හොස්පිටල් එකේ ඉන්නකොට ඇක්ටින් SP වෙනවා. වැඩ බලන පොලිස් අධිකාරී විදියට ඩීඩිආර් දසනායක ඉන්නවා. මං ඉස්සලාම හම්බෙන්නන්න එතකොට මම යනවා පොලිස් අධිකාරී කාර්යාලයට මට එන්න කියලා තියෙනවා පැමිණිලි විභාග කරන්න. මං එතනට යනවා. මට අලුත් පොලිස් නිලධාරියෙක් හම්බ වෙනවා. මගේ පුතත් එක්ක මං යන්නේ. මගේ පුතාගේ ඔළුවේ ඉඳලා අත ගාලා මගේ පුතාගේ පස්ස පැත්තෙන් අත තියලා මිරිකන්නකොට මගේ පුතා අත ගසලා දැම්මා. මට තේරෙනවා මොකක් හරි එතන මොකද උනේ කියලා. මට පස්සේ තමයි මගේ පුතා කිව්වේ මේ මිනිහා මට ජරා විදිහට අම්මා මගේ ඔළුවේ ඉඳලා කොන්ද දිගට අත ගාගෙන ආවා කියලා. මෙන්න මේ මිනිස්සයා මෙන්න මේ සහකාර පොලිස් අධිකාරීවරයා එතන් ඉඳන් මේ කාලවකවානුවේදී 2014-15 ගිනිගත් දෙන්න හැටන් පොලිස් අධිකාරිකාරී හිටපු පොලිස් නිලධාරීන් දන්නවා ඩීඩිආර් දසනායක කොහොමද පොලිසිය ඇතුලේ බලය පැවතුරුවේ කියලා. සමන් රත්නායක මහතා හොස්පිටල් එකේ නාරයන්පිට පොලිස් රෝහලේ සිටින විට ඉන්ද්‍රජිත් කියලා කෙනිල්ලුවත් වත්ත තුල ගෙදරක් කඩලා රත්තරන් බඩු හොරකම් කරපු සාජන් කෙනෙක්. ඔය ගිනිගත් වෙන පොලිසිය අල්ලිවත්ත කියන එකේ සිද්ධියක් තිබ්බා. ඒකේ ඒ මුදලාලිගේ ගේ කඩලා තිබ්බේ පොලිසිය කට්ටිය. අපේ ලංකාවේ මේ හොරකමකට සම්බන්ධ වුණොත් පොලිසිය කට්ටිය මේ ඉන්ටර්ඩික් කරන්නේ නැහනේ. ඒගොල්ලන්ට දඬුවම් මාරුවක් දෙනවා. එතකොට එතන හොරකම ඉවර කරලා ඒකනම් ඊළඟට අනිත් පොලිසියට ගිහිල්ලත් කරන්නේ මොනවද? අර වගේම කොල්ල කෑම් තමයි. එතකොට මේ කොල්ල කෑම් සම්බන්ධයෙන් දඬුවම් මාරුවක් ලැබලා වටවලට දඬුවම් මාරුවක් ලැබ සිටි ඉන්ද්‍රජිත් සාජන්ව ඩීඩිආර් දසනායක එයාගේ PA කරලා හැටන් පොලිස් අධිකාරී කාර්යාලයට ගෙන්න ගන්නවා. හැබැයි පොලිස් අධිකාරී සමන් රත්නායක මේ පිළිබඳ දැනුවත් නැහැ. මම මේ පැමිණිලි විභාග කරන්නට මට එන්නේ කොහොම මම එතනට ගියාම එතන ඉඳලා මේ ඉන්ද්‍රජිත් සාජන් ඉන්ද්‍රජිත් කියන පුද්ගලයා මට බල කරනවා මේ FR දාන එක මේ මිස් දන්නවද ඒක නිකන් කාලේ යනවා නිකන් තේරුමක් නැහැ. ඔයා FR දාන්න අරව මේව කරන්න යන්න එපා කියලා. ඒව නිකන් බොරු වැඩ, ඒව නිකන් තේරුමක් නැති වැඩ කියලා. පස්සේ මට මේක බලපෑමක් කියලා හිතිච්ච ඉන්න මම පොලිස් අධිකාරිවරයාට කතා කරා. සමන් රත්නායක මහත්තයාට. සමන් රත්නායක මහත්තයා මම ඉන්නේ නාරයන්පිට පොලිස් රෝහලේ මම අද මේ ටිකට් කපලා එන ගමන් ඉන්ද්‍රජිත් කොහමද පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරන්නේ කියලා. මං එයාව
මේ දඬුවම් මාරුවක් දීලා වටවලට දාලා තියෙනවා ගිනිගත්තේ අලිවත්තේ සිද්ධියට. එයා කොහොමද පොලිස් අධිකාරී කාර්යාලයට එන්නේ කියලා. ඒකේ ඒ වලියේ සමන් රත්නායක මහත්තයා හැටන් පොලිස් අධිකාරී කාර්යාලයට ආවට පස්සේ වෙච්ච දේවල් ඒකේ ඇතුළේ ඉන්න කට්ටිය දන්නවා. ඒක මොකද උනේ කියලා. එහෙනම් මම ඒ ගැන මොකුත් කියන්න යන්නේ නැහැ. මට අදාළ නැහැ. රාජකාරී තත්ත්වයක්. මේ සිදුවීමත් එක්ක මට තේරිච්ච දෙයක් තමයි පොලිස් අධිකාරී සමන් රත්නායකට වඩා බලයක් මේ සහකාර පොලිස් අධිකාරී ඩීඩියා දසනායකට තිබ්බා කියන එක. ඒකම ඩීඩියා දසනායකගේ බිරිඳ. එතකොට මම දන්නේ නැහැ. යාට බිරිඳවරු දෙන්නෙක් ඉන්නවලු. ඒක කියන්නේ ඥානසාර හාමුදුරුවෝ. එයාට බිරිඳවරු දෙන්නෙක් ඉන්නවක්වත් දෙන්නයින් එක්කෙනෙක් මේ අගමැතිතුමා. එතකොට අගමැතිතුමා කියන්නේ රනිල් වික්‍රමසිංහගේ බෑකප් ඔෆිස් එකේ ඉන්නේ. එතකොට බිරිඳවරුන් දෙන්නෙක්ගේ එක්කෙනෙක් ඉතින් අගමැති කාර්යාලයේ ඉන්නකොට ඩීඩියා දසනායක කවුද කියලා අමුතුවෙන් ආපහු හොයන්න සිද්ධ වෙනවා. සමහරට බටලන්දේ සිද්ධියක් ඉන්නවද කියලා දන්නේ නැහැ ඉතින්. මේ සිද්ධියත් එක්ක ප්‍රශ්න කෝටියක් මට ඇති වෙනවා. 2015 ලබනවා 2015 මැතිවරණ කාලයත් එක්ක යහපාලන මැතිවරණ කාලයත් එක්ක 2015 ලබන්නේ දෙවනිදා 2015 ජනවාරි දෙවනිදා ඉඳලා මට විරුද්ධව යනවා 119 දුරකථන ඇමතුම් ගණනාවක් මිලිහාන හදිසි ඇමතුම් අංශයට ඇමතුම් ගණනාවක් අසත්‍ය තොරතුරු ලබා දෙමින් චාමලි මදනායක කුඩු කිලෝ 2ක් ගෙනල්ලා පැක් කරලා ළඟ තබාගෙන විකුණනවා කියලා යනවා. ඒක එකක් දෙකක් නෙවෙයි මම හොරෙන් මැණික් ගරනවා කියලා යනවා. එතකොට පොලිසියෙන් එනවා. මම මැණික් සංස්ථාව විසින් මට ලබා දීලා තියෙන ඩොකියුමන්ට්ස් ටික සේරම මම පොලිසියට පෙන්නනවා. මම නීතිගරුකව වැඩ කරපු කෙනෙක්. ඒ හින්දා ප්‍රේමලාල් ඔයාට බැරි වුණා මාව අත්අඩංගුවට ගන්න. ඩීඩියා දසනායක ඔයා කොහෙද හිටියේ කියලා මම දන්නේ නැහැ. හැබැයි ප්‍රේමලාල් තමුසෙට බැරි වුණා මාව නීතිය අත්අඩංගුවට ගන්න. මට බොරු නඩු නම් ඇති වෙනකම් පැටලුවා. නමුත් මං හොරෙන් මැණික් ගැරුවේ නෑ. මට පර්මිෂන් තිබ්බා. මට ලයිසන් තිබ්බා මගේ වත්තේ. පතල් 11ක් දාන්න මට මැණික් ගරන්න මට අයිතිය තිබ්බා. ඒකයි තමුන්ට මාව අත්අඩංගුවට ගන්න බැරි වුණේ ප්‍රේමලාල්. මේ විදිහට බොරු 119 දුරකථන ඇමතුම් ගණනාවක් ගියා. එතනින් ගිය බරපතලම දුරකථන ඇමතුම තමයි මම මත්කුඩු කිලෝ 2ක් ගෙනල්ලා ගිනි ගත්තේනේ. අනේ මන් දන්නේ මේ පොලිසියේ උන්ට පිස්සුද කොයිද? මම පාන් පිටි ගෙනල්ලා රොටි හදනවද මේ පාන් පිටි වෙනුවට මත්කුඩු කියලා මොනවද ගෙනල්ලා රොටි හදනවා කියලා හිතුවද මම දන්නේ නැහැ. ගිනි ගත්තේනේ. ඒකම මේ දුරකථන ඇමතුම යන්නේ මම විතරක් නෙවෙයි තවත් පුද්ගලයෙක් පත්නසිරි ගමගේ කියලා. මම පත්නසිරි ගමගේගේ තියෙන කතා වස්තුව මම වෙනම ගන්නම්. එතකොට ඒක වෙනම කතාවක්. ඒක දැනට උසාවිය යන කතාවක්. පත්නසිරි ගමගේ සම්මම තමයි මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය දෙන්නේ කියලා මේ දුරකථන ඇමතුම් ටික දීලා තියෙන්නේ. ඒකම ගිනිගත්තන පොලිසියේ නීතියට ගරු කරන නීතිය ක්‍රියාත්මක කරන සහ නීතිය අනුව ක්‍රියාත්මක වෙන නිලධාරීන් ඉන්නවා. මෙන්න මේ නිලධාරීන් නිසා මොවුන් දන්නවා මේක මේ සිද්ධිය වෙන්නේ පොලිසිය ඇතුලෙන් කියලා. මට වැඩිය හොඳට ඒගොල්ලන් දැනගෙන හිටියා. මේ පොලිස් නිලධාරියෙක් මට කතා කරලා විනාඩි 10ක් ඇතුළත මට පුළුවන් තරම් ඉක්මනින් හැටන් පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් දාන්න කියනවා. මට මගේ වාහනේවත් අරගෙන යන්න එපා කියන. ඒ වෙනකොට මගේ වාහනේ තිබෙත් නැහැ. නමුත් පුළුවන් තරම් පොදු වාහනයක ගිහිල්ලා මේ පැමිණිල්ල කරන්න කියනවා පොලිස් අධිකාරී කාර්යාලයට.
මම පොලිස් අධිකාරී කාර්යාලයේදී මේ පිළිබඳව පොලිස් අධිකාරිතුමාට විස්තර කරද්දිත් මට එනවා දුරකථන ඇමතුමක් මිස් ඔයා කවුරු හරි මිනිහෙක්ව ගස් බැඳලා ගහනවද කියලා. අනේ ඉතින් මං ඒ වෙනකොට හිටියේ පොලිස් අධිකාරිතුමාගේ ඉදිරිපිට මේ සිද්ධිය පිළිබඳව මම එතුමාට පැහැදිලි කරමින් හිටියේ. මම ස්පීකර් එක දාලා අහන්න දුන්නා. මම එතන ඉඳලම කිව්වා කතා කරපු පොලිස් නිලධාරියට මම දැන් ඉන්නේ SP ඔෆිස් එකේ. මං දැන් ගහක බැඳලා ගහන්න යන්නේ SP වරයා තමයි පොලිස් අධිකාරිවරයා තමයි මට ගහක බැඳලා ගහන්න වෙන්නේ කියලා. ඇත්තරම ඒක මහා විහිළුවක් වුණා මේ 119 දුරකථන ඇමතුම. එයින් පොලිස් අධිකාරිවරයාට තේරුණා මෙතන යන්නේ සම්පූර්ණම වෙනම කතාවක් කියලා. එතුමා පොලිසියට දැනුම් දෙනවා පොලිස් ස්ථානාධිපතිට වහාම හැටන් පොලිස් අධිකාරී කාර්යාලයට එන්න කියලා. මට යන්න කියනවා පොලිසියට ගිහලා පැමිණිල්ලක් කරන්න කියලා. දැන් මම පොලිසිය පැමිණිල්ලක් කරා. පැමිණිල්ල බාරගත්තා. පැමිණිල්ලට පොලිස් උසාවි බී කණු වාර්තා කරා. B51 2015 නඩු අංකය. දැන් පොලිසිය තොරතුරු ලබා දෙන UTR නම්බර් ටික ලබා ගත්ත. UTR නම්බර් වලට කතා කරපු ටෙලිෆෝන් නම්බර්ස් ටික උසාවියට ලබා දුන්නා. එතකොට ඒකට අදාළ වෙන ඩයලොග් එතිසලාට් සහ මොබිටෙල් කියන ආයතනවල විස්තර ටික ලබා දෙනවා. ඒ දුරකථන අංක, එමි අංක, ඊට පස්සේ ඩෙන්ටි කාඩ් නම්බර් එක, ඩෙන්ටි කාඩ් එක ඇඩ්‍රස් එක පොලිසිය ලබා දෙනවා. හැබැයි යම් කිසි දෙයක් වෙනවා. ගලිගමුවට ෆැක්ස් කරනවා මේ පුද්ගලයා පිළිබඳව මේ 119 ගහපු පුද්ගලයා පිළිබඳව ගලිගමුව පොලිසියට ලබා දෙනවා. නමුත් ගල්ගමුව පොලිසියෙන් ෆැක්ස් එකට උත්තර එන්නේ නැහැ. එතකොට උසාවියේ නිලධාරිනියන් මට කියනවා මිස් කාර්යසටහන් ටික අරන් බලන්න ගලිගමුවේ පොලිසියක් නෑ, තියෙන්නේ ගල්ගමුවේ විතරයි. ඔයා පොඩ්ඩක් බොහොම සිහිබුද්ධියෙන් මේක කියවලා බලලා මේ ගැන මේ මොෂන් එකක් දාලා මේ මිනිසුතුමාට දැනුවත් කරන්න කියලා. මොකද ගලිගමුවේ පොලිසියක් නැත්තම් ගලිගමුව පොලිසියට ෆැක්ස් කරලා උත්තරයක් ගල්ගමුවෙන් ගන්න බෑනේ. ඔන්න ඔහොමයි පොලිසිය ගිනිගත්තේ. පොලිසිය හැටන් මහේස්ත්‍රාත් උත්සාවියේ මිනිසුතුමාව නොමග යවුවේ. මොකද ඒ වෙලාවේ විනිසුරුතුමාට නඩු ගණනාවක් තියෙනවා. ඒ වෙලාවේ විනිසුරුතුමෙකුට හැමදේම ඔළුවේ තියාගෙන පුළුවන්කමක් ඇතිනේ. නමුත් මගේ මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ පොලිසිය ගිනිගත්තේ පොලිසියේ ස්කෝට් සාජන් සරත් විසින් කරන මේ සෙල්ලම ඉවර කරන්න අවශ්‍ය වුණා. ඒකම මේ සිද්ධියත් එක්කම තව සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ 2015 මැයි මාසේ හෝ ජූනි මාසේ 9 වෙනිදා රාත්‍රියේ ගිනිගත් වෙන පොලිසිය තුල පොලිසිය ආරක්ෂකමියා වෙච්ච රාධාක්‍රිෂ්ණන් උයපු පොලිසියේ පොලිස් නිලධාරීන්ට බත් උයපු මිනිස්සයාගේ පුතාව ගහලා මරනවා. ක්‍රිෂ්ණමූර්තිව හරියටම කෝනාර කියන පොලිස් නිලධාරියාගේ ෆෙයාවෙල් පාටි එක වෙලාවේ එදා රාත්‍රියේ. හරි. කවුද මේ ක්‍රිෂ්ණමූර්ති? කවුද මේ ක්‍රිෂ්ණමූර්ති? මේ ද්‍රවිඩ තරුණයෙක් වතු කරේ. නම්බර 4 කෙනිල්වත් අත්තේ නම්බර 4 කොටසේ ජීවත් වෙච්ච මේ රාමකෘෂ්ණන්ගේ පියා රාධාක්‍රිෂ්ණන් පොලිසිය බත්තු වෙපු අවුරුදු 30ක් පෙන්ෂන් එකවත් දීලා නැහැ. ශ්‍රී ලංකා පොලිසිය පෙන්ෂන් එකවත් දීලා නැහැ. මොනතරම් විලිලැජ්ජාවදනේ. මෙන්න මේ ක්‍රිෂ්ණමූර්තිගේ පියාගෙන් බත් කාපු මිනිස්සුම තමයි රාධාක්‍රිෂ්ණන්ගේ පුතාව ඝාතනය කරන්නේ පොලිසිය ඇතුළේදී. එතකොට මේ ක්‍රිෂ්ණමූර්ති රාමකෘෂ්ණන් ක්‍රිෂ්ණමූර්ති කියන්නේ මගේ ගොවිපලේ මුලින්ම වැඩ කරපු හාදෙක්.
මගේ ළඟට රස්සාවක් ඉල්ලගෙන එනවා. මම රස්සාවක් දෙනවා. රස්සාව කරනවා. ඒකම තවත් තරුණ 20ක් 30ක් වැඩ කරා මගේ ළඟ. මගේ පතල් වල වැඩ කරා. මට කනගාටුයි වුණත් මම අදත් ගොඩක් කනගාටු වෙනවා ඒ තරුණයට වෙච්ච දේ. මොකද මේ තරුණියව යොදා ගන්නවා ප්‍රේමලාල් ගංජාපල දෙකක් පොලිසියේ ඉඳලා මගේ අසල්වැසියා වෙච්ච සැම්සන් කියන මනුස්සයාගේ ගෙදරට අරගෙන යන්න. ගිහිල්ලා පැල දෙක දෙනවා. මේ වෙන්නේ 2014 ජූලි මාසේ 6 වෙනිදා පැල දෙක ගිහින් දෙනවා. සැම්සන් මල ඇල දිගේ ඇවිල්ලා කටුකම්බි කපලා කටුකම්බි අඩි 5ක් 6ක් මෙහැයින් අන්න අර පැල දෙක හිටවලා පොලිසියත් එක්ක ඊට පස්සේ පැනලා ඒ පැල දෙක පැල කරායේ කියලා ගන්නවා. මෙන්න මේ පැල දෙක ගිනිගත් වෙන පොලිසියේ ඉඳලා අරගෙන ගියේ ක්‍රිෂ්ණමූර්ති ක්‍රිෂ්ණමූර්ති. ඒ පිළිබඳව ක්‍රිෂ්ණමූර්ති මට කියනවා දවසක් එයාගේ බෙලිඳ පපුවේ අමාරුවක් හැදිලා නාලපිටිය නිවාසික ප්‍රතිකාර ගන්නකොට මේ මනුස්සයට යන්න උවමනාව වෙනවා හොස්පිටල් එකට රෝහලට. ගිනිගත් වෙන පොලිසිය පේමරල් එක සතයක් දීලා තිබ්බේ නැහැ. පොලිසිය කවුරුත් මේ මනුස්සයට උදව් කරේ නැහැ. නිවාසික ප්‍රතිකාර ගන්න ඉන්න තමන්ගේ බිරිඳව බලන්න. ඒ අතරදී මාව හම් වෙන ටවුන් එකේදී මම මගේ අතේ තිබිච්ච මුදල් පසුම්බියේ තිබිච්ච මුදල් මම හිතන රුපියල් 300ක් මම මේ කොල්ලගේ අතේ තියෙනවා. ඔයා ගිහිල්ලා බලන්න බලලා එන්න. බලලා ඇවිල්ලා මට කියන්න මට කරන්න පුළුවන් උදව්ව මම කරන්නම් රාමක්‍රිෂ්ණන් කියලා. මේ කොල්ලා එනවා හවස ඇවිල්ලා මට විස්තරي කියනවා අඬාගෙන මට සමා වෙන්න කියලා. මම තමයි ගංජාපල දෙක අරගෙන ගියේ සැම්සන්ගේ ගෙදරට නෝනා. මම නෝනා කියන ඕනම තැනකට එනවා සාක්කි කියන්න මේ කිව්වහම මං කිව්වාට එහෙනම් මහනුවර තියෙන මේ මානව හිමිකම් කාර්යාලයේ තියෙන සාක්කි මෙහෙයුමට ඔයා සාක්කි දෙන්න ඇවිල්ලා එහෙම කියලා මේ ළමයා මට පොරොන්දු වෙලා යනවා. ඒ මානව හිමිකම් නඩුව තියෙන දවසේ ඉස්සරහා දවසේ තමයි ඊට ඉස්සෙල්ලා දවසේ තමයි මේ ක්‍රිෂ්ණමූර්තිව ඝාතනය කරන්න ගිනිගත් වෙන පොලිසිය ඇතුලේ ඝාතනය කරලා උඩ පාරේ ඉඳලා පල්ලෙහා නුවර පාරේ අද වෙනකොට ඒ පාර මේ කඩාගෙන ගිහිලා තිනවා නුවර පාර ගිනිගත් වෙන නුවර පාර අන්න ඒ හරිය පොලිසියෙන් ඒ උඩ ඉඳලා පල්ලෙහාට තල්ලු කරලා බීලා වැටිලා මැරුණා යයි මරණ සාතිකයේ තිබෙනවා. බීලා වැටිලා කියලා. බීලා ඉන්න ඇති කොල්ලා පොලිසිය වැඩ කරා කොනාරගේ පාටියට. හැබැයි රාධාක්‍රිෂ්ණන්ට එදා එන්න එපා කිව්වා පොලිසියට. ඒගොල්ලන් කෑම බීටාස් එකෙන් ගන්නවා කියලා හෝටලෙන්. ඒ පාටියට. එතකොට මේ හාදය වැටිච්ච වෙලාවේ වැටුණා මම මේ උඩ ඉඳලා ලිස්සලා වැටුණා මම දැක්කා කියලා තවත් මිනි මැරුමක සැකකාරයා තමයි උත්තර දෙන්නේ. ඒ ගිනිගත් වෙන ටේලර් ෂොප් එකේ සුදේශ්ගේ මරණයට සැක කරන පුද්ගලයා අප පිට නිදහස් වෙලා ඇවිල්ලා මිනිහා උත්තර දෙනවා මම දැක්කා මේ මිනිස්සයා උඩ ඉඳලා වැටිනවා කියලා. එහෙමනම් මේ මිනිස්සයාට තිබ්බා මේ රෑ වැටිච්ච මිනිස්සව ඉස්පිරිතාලට අරන් යන්න. මේ මිනිස්සයා වැටිලා මැරිලා යනකම් මේ මිනිස්සයා බලාගෙන හිටියා. රෑ 12ට විතර ඒ වගේ දැක්කා කියලා කියනවා. එතකොට මේ මිනිමරුන් ගණනාවක් ගිනිගත් වෙන ප්‍රදේශය වෙනවා. මට අදාළ වෙන්නේ ක්‍රිෂ්ණමූර්ති රාමක්‍රිෂ්ණන්ගේ මිනිමරුම මොකද වෙන්නේ කියලා මට දැනගන්න ඕනේ. ඒක මගේ අයිතියක්.
ඒ වගේ මේ මිනිස්සුන්ගේ අයිතියක්. මේ අහිංසක මිනිස්සු. මෙන්න මේ සිද්ධියත් එක සහ 2015 මේ සිද්ධියත් එක්කම ප්‍රේමලාල් මොකද වෙන්නේ ප්‍රේමලාල්ට? ප්‍රේමලාල් ගිනිගත්තෙනේ බොහොම ඉක්මනින් ස්ථාන මාරුවක් ලැබලා බුලත් සිංහලට යනවා. දැන් මතකද ඔයගලන්ට අර පාලිත තේවපෙරුම මන්ත්‍රීතුමා ඇමතිතුමා ගිහිල්ලා බුලත් සිංහල පොලිසිය ඉස්සරහා උපවාසයක් කරන්නේ අන්න ඒ කාලේ. ඒ තමයි ප්‍රේමලාල්. ඊට පස්සේ මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ප්‍රේමලාල් බුලත් සිංහල ගිහිල්ලා එහෙ නටපු නාඩගම්. මේ සිද්ධියෙන් එක්ක 2015 119 ගහපු දුරකථන ඇමතුම් සිද්ධියයි එක්ක බැඳිලා මට නඩු ගණනාවක් 2015 වැටෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් මේ 119 සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා. දැන් මම කිව්වා B51යි 2015 නඩුව සම්බන්ධයෙන් මම කවදාවත් උසාවියට පෙනී හිටියේ නැහැ. ඒගොල්ලන්ට යන්න දුන්නා පොලිසිය පැමිණිලි කරුවන් පොලිසිය කරුණු වාර්තා කරනවා. ඔය විදිහට ඇදි බොරු කරුණු වාර්තා කරා. ඇති වෙනකම් බොරු. එතකොට මම හොයන්න ගත්තා. මට ඇඩ්‍රස් එක හම්බුණා. මේ ලෝකේ හරි දියුණුයි තාක්ෂණය හරි දියුණුයි. සල්ලි තියෙනවා නම් තාක්ෂණය ගන්න පුළුවන් ඕනම වෙලාවක. මම හොයනවා මේ එන් සේරසිංහ කවුද කියලා. ඒ වෙනකොට ගිනිගත්තේ පොලිසියේ කම්පියුටර් අංශයේ VPN අංශය මම හිතන්නේ කියන්නේ මේකේ හිටිය සේරසිංහ කියලා තරුණ කොස්තාපල්වරයෙක්. මුළු පළාතෙම සේරසිංහල නැහැ. පොලිසියේ ඉන්නවා සේරසිංහ කෙනෙක්. මං ඒ හින්දා කෙලින්ම ගිහින් කිව්වා සේරසිංහ ඔයා 119 ගහලා තියෙනවා. මම මේක අතාරින්නේ බලාගෙන ඉන්න කියලා. මං දෙපාරක් මේ විදිහට කියනකොට මේ තරුණ කොස්තාපල්වරයා කෑ ගහගෙන එළියට එනවා. මම ගැහුවේ නෑ මිස්ටර් මේ 119 මෙතනම ගැහුවේ 119 ගැහුවේ නිරංජලා සේරසිංහ කියලා. එතකොට ගිනිගත්තේ පොලිසියේ WPC කෙනෙක් තමයි 119 ගහලා තියෙන්නේ. කොහේ ඒ නිරංජලා සේරසිංහ විතරක් නෙවෙයි. එයාගේ ස්වාමි පුරුෂයා වෙච්ච කොස්තාපල් මහේෂ් ප්‍රියන්ත කුමාර නොහොත් බෝල කුමාර. එතකොට මේ දෙන්නම husband and wife බිරිඳ සහ ස්වාමි පුරුෂයා 119 ගහලා තියෙනවා. ස්වාමි පුරුෂයා 119 ගහලා තියෙන්නේ කොස්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ ඉඳලා. එතකොට මේ සැලසුම හරි ලස්සනයි. කොස්ගොඩ ඉඳලා 119 ගහපුවාම UTR එකට අර කුළුණ වැටෙන්නේ කොස්ගොඩ ඉඳලා. එතකොට අර කුඩු මම කිලෝ 2ක් කොස්ගොඩ පැත්තෙන් ගෙනල්ලා පැකට් කරලා තමයි මේ විකුණන්නේ. හරිනේ ටැග් කරන්න පුළුවන්. මැතිවරණ රාජකාරියට ගිය පොලිස් කොස්තාපල් 119 ගහලා තියෙනවා කොස්ගොඩ ඉඳලා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම පොලිසි උසාවියට මෝෂන් එකක් දාලා මගේ ලෝයර් හරහා පෙනී හිටලා මේ තැනැත්තිය පිළිබඳ විස්තර ටික උසාවියට ලබා දෙනවා. ගරු විනිසුරුතුමා එතුමා නීතිගරුක විනිසුරුවරයෙක් පියන්තලියනගේ මහතා තාමත් බුද්ධිමත් විනිසුරුවරයෙක්. මේ සම්බන්ධයෙන් නීතිපතිතුමාට නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා කොළඹට යවනවා. එතකොට නීතිපති උපදෙස් ලබා දෙන්න යවන්නේ අර මහේෂ් පියන්තගේ විස්තර පමණයි යන්නේ. එතකොට මේකේ තව කෙනෙක් ඉන්නවා නිරංජලා සේනසිංහ. ඒ පිළිබඳව කිසිම විස්තරයක් පොලිසිය සටහන් කරන්නේ නැහැ.
නීතිපති උපදේශ ලැබෙනවා මේ නඩුව ගෙනියන්න බෑ කියලා. හරි. කමන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව කොහොමද ක්‍රියා කරන්නේ කියලා මම අමුතුවෙන් කතා කරන්න යන්නේ. 119 ගහලා කිලෝ 2ක් මත්ද්‍රව්‍ය මගේ ගෙදර තිබ්බා කියලා මම ගෙදර ඉන්න වෙලාවක ඇවිල්ලා මගේ ගෙදර චෙක් කරනකොට මගේ ගෙදර තියෙනවා පාම් පිටි තියෙනවා, උඳු පිටි තියෙනවා, කුරක්කම් පිටි තියෙනවා, රත්ති කිරි පිටි තිබ්බා. මේකට කුඩු පැකට් එකක් දාලා මික්ස් කරලා මේ උසාවියට දාන්න තිබ්බනේ. ඒකට මං ජීවිතාන්තය දක්වාම මට ඇතුලේ ඉන්න පුළුවන්. ඒක තමයි ප්‍රේමලාල් ඩීඩියා දස්සනායකලා ප්ලෑන් කරේ. මං අද ජීවත් වෙනවා. මගේ දරුවාත් අද ජීවත් වෙනවා. අද මං කියවනේ සෙනසුරු ඒරාස්ටිකයක් අද ගෙවිලා යනවා. මේ පාහරකම් කරපු පඩත්තල පොලිස්කාරයන්ව නීතිය ක්‍රියාත්මක කරේ නැතත් සභා ධර්මයක් දිනක ක්‍රියාත්මක වෙනවා. මගේ නඩුවට මගේ මේ පැමිණිලි වලට මට සාධාරණ ලැබුණේ නැතත් වෙන කුමක් හෝ නඩුවකදී සාධාරණය ඉෂ්ට වේවි මට. මේ එක සිද්ධියක් සම්බන්ධයෙන් ලලිත් ජයසිංහ ළඟට මේ සිද්ධියක් යනවා. ඔව්. මේ සිද්ධියට මේ 119 ඇමතුම් දීප සම්බන්ධයෙන් සමන් පෙරේරා සහකාර පොලිස් අධිකාරී සමන් පෙරේරා මහතා විසින් පරීක්ෂණයක් කරලා චෝදනා පත්‍ර ලබලා දෙනවා. අර බෝල කුමාර කියන කොස්තාපල්ටත් ප්‍රේමලාල්ටත් චෝදනා පත්‍ර 3ක් දෙනවා. ප්‍රේමලාල්ට චෝදනා පත්‍ර 5ක් දෙනවා බෝල කුමාරනොත් පියන්ත මහේෂ් කුමාරට. එතකොට මේ ලිපි ගොනු දෙක මුළු නුවරඑළිය මධ්‍යම පළාතේ වටේම ගිහිල්ලා ප්‍රේමලාල්ගේ ලිපි ගොනුව අතුරුදහන් වෙනවා. ඊළඟට මහේෂ් පියන්ත කුමාරගේ ලිපි ගොනුව ඇදගෙන ඇවිල්ලා අන්තිමට කොළඹ බස්නාහිර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ළඟට ඇවිල්ලා අතුරුදහන් වෙනවා. මම බලාපොරොත්තු වෙනවා වර්තමාන වැඩබලන පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් කරයි කියලා. මේ තරුණයෝ දෙන්නෙක් සම්බන්ධයෙන් මම මේ වෙන විට පැමිණිලි කරලා තියෙනවා. එකක් ක්‍රිෂ්ණමූර්තිගේ මරණය සම්බන්ධයෙන් සහ අනිත් එක සුදා බාලචන්ද්‍රන්ගේ මරණය සම්බන්ධයෙන්. මම මේ සම්බන්ධයෙන් වෙනම වීඩියෝ මම කතා කරනවා. වර්තමාන ආණ්ඩුව විසින් මේ නීති කඩපු මේ මිනි මරපු පඩත්තල නිලධාරීන් මේ ඩීඩීආර් දසනායක මේ ප්‍රේමලාල් කියන මේ නිලධාරීන් නීතිය රැහැනට අහු කරගන්න ඕනේ. මේගොල්ලන් මේ මට විතරක් නෙවෙයි, මේ මං විතරක් නෙවෙයි, මේ අය තවත් මේ විදිහටම ඇති තරම් හිරියාරකම් මිනිමරුම් කරලා තියෙනවා. ගිනි ගර්තේනේ විතරක් මිනිමරුම් 7ක් වෙලා තියෙනවා. දන්නවද? කොළඹ ඉඳලා පැය එකමාර දෙකක් ඇතුළත එන්න පුළුවන්. පැය දෙකක් ඇතුළත යන්නත් පුළුවන්. එතකොට ගිනි ගත්තේනේ මැරිච්ච කොල්ලෝ බීලා වැටිලා විතරමද මැරුණේ? ප්‍රශ්නයක්. සුදේශ් ක්‍රිෂ්ණමූර්ති කරවල කඩේ අසංග කරන්ට් වැදිලා මැරිච්ච චතුරංග
උදේ සිරිවර්ධන ගිනිගත්තන පොලිසිය පිටිපස්සේ මැරිච්ච උදේ සිරිවර්ධන කෙනිල්වත් වත්තේ මැරිච්ච බාලචන්නන් නෝත්සුදා ඒකම ලේක් හවුස් එකේ හිටපු මාධ්‍යවේදී උපාලි රාජපක්ෂ ඝාතනය කරන්න බැරි වුණා. ඝාතනය කරන්න බැරි වුණා යාව. මේ වගේ මිනිමරුන් ගණනාවක් ගිනිගත්තේනට ගෙනල්ලා මේ සිද්ධීන් යට ගහන්න DDR දසනායක ඇවිල්ලා හැටන් පොලිස් අධිකාරී කාර්යාලයේ සම්පූර්ණයෙන්ම පාතාලයක් කරපු නෑ පඩත්තල පොලිසියක් කරපු DDR දසනායකට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මතක තියාගන්න DDR දසනායක. මම ලිපියකින් ලියලා දීලා තියෙනවා. මොකද තමුසලා වගේ පඩත්තල පොලිස්කාරී මිනිමරු පොලිස්කාරයන්ට ලෝකේ නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙයි. නමුත් සභා ධර්මය දිනක තමුන්ලට නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක අනිවාර්යයි. මොකද මමත් මේ ලෝ ජීවත් වෙන සියලුම මිනිස්සුත් ගස්වල් සියලුම දේවල් සභා ධර්මයේ කොටස්කාරයෝ. සභා ධර්මය උඩ ඉන්න දෙවියොත් නීතිය ක්‍රියාත්මක කරයි. එදාට තමුන්ලාට සියලු දෙනාට අද දේශබන්දු තෙන්නකෝන් පායත දුම්බර සිරගෙදරක උඩ එක්ටම් ගේකක සිර කරලා හිටියත් මතක තියාගන්න නරක වෙලාව ඇවිල්ලා තියෙන්නේ. වැල්ලේ කැරකිච්ච බඹරේ ආයේ ඕගොල්ලන් වෙනුවෙන් කැරකෙන්නේ නෑ මේ සසරේ. නැවත හමු වෙමු.